හෙලෝ ඔව් ඔයාට තමයි කියන්නේ. මට ඔයාව දැකලා ගොඩාක් සතුටුයි. ඔයා අද ඉන්නවා. ඒකම ලොකු දෙයක්. කොහොමද ඔයාට? අද මං ඔයාව ආදරෙන් බලාගෙන. ඔයාට මගේ ඒ ආදරේ දැනෙනවද? ඔයා අද අලුත් දවසකට තමයි ඇහැරුනේ. ඒක කොච්චර ලොකු දෙයක්ද? ඔයාට ගොඩාක් ස්තුතියි. මට ඔයාව හරිම ලස්සනයි. පොඩ්ඩක් ඔයාත් ඇහැරලා බලන්න. ඔයා ඇත්තටම ලස්සනයි නේ? ඔයාගේ හිනාව, ඒ හිනාව මුළු ලෝකෙම වුණත් බ්‍රයිට් කරන්න පුළුවන්. ඒක ඔයාටම යුනික් හිනාවක්. ඔයා ඒ හිනාව කාටවත්ම දෙන්න එපා. ඔයා කොයිතරම් උත්සාහ කළත්, කොයිතරම් මිස්ටේක්ස් කළත් මං ඔයාට ආදරේ. හැමදාම. ඔයා පර්ෆෙක්ට් වෙන්න ඕනේ නෑ. ඔයා ඔයාම වෙන්න ඕනේ. ඒක ගොඩාක් ලස්සනයි. ඔයා ඔයාගේ ඇඟ ගොඩාක් හොඳින් කැරි කරනවා. ඒකට thank you. ඔයාගේ ඇඟ ඔයාගේ යාළුවෙක්. අතීතේ දැන් වෙලා ඉවරයි. අන්න ඔයා ඒ කරපු මිස්ටේක්ස් වලින් ඔයාව ඩිෆයින් කරන්නේ නැහැ. ඒවා ඔයාට හොඳ ලෙසන්ස් ටීච් කරනවා. ඒවල ලොකු වටිනාකමක් තියෙනවා. ඔයා අයිති ඔයාට. ඔයාගේ අප්‍රූවල් එක ගන්න ඕනේ ඔයාමයි. අන්න ඔයාට ඒ පවර් එක තියෙනවා. ඔයා කලින් ඕවර්කම් කරපු චැලෙන්ජස් ගැන චුට්ටක් හිතන්න. ඔයා ඒ චැලෙන්ජස් ඔක්කොම පරාද කරා. ඔයා ගොඩාක් ශක්තිමත්. ඔයාගේ කටහඬට වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ ඔයා කියන දේ, ඔයා එළියට කියන දේ වටිනාකමක් තියෙනවා කියන. ස්පීක් අප්. ලෝකෙට ඔයාගේ වොයිස් එක ඕනේ. ඔයා බය වෙලා කොච්චර බය හිතුණත් ඒත් ඔයා උත්සාහ කරොත් අන්න ඒකට කියන්නේ කරේජ් කියලා. නිර්භීතකම. නිර්භීතකම කියන්නේ බය නැතිකම නෙමෙයි. බය තියෙද්දි ඒත් ඉදිරියට යන එකට තමයි නිර්භීතකම කියන්නේ. courage. ඔයා courageous. ඔයාට ගොඩාක් dreams තියෙනවා. අන්න ඒ dreams ඔයා අන්න ඒ හීන ඔයා අනිවාර්යයෙන්ම හැබෑ කරගන්න. ඔයා මොන හරි දෙයක් ෆේල් වුණොත් ඔයා පරාජිතයෙක් නෙමෙයි. ඔයා ෆේලියර් කෙනෙක් නෙමෙයි. ඔයා trying. trying කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඔයා උත්සාහවන්තයෙක්. අද ඔයාට පැය 24ක් තියෙනවා. ඒක ලොකු තෑග්ගක්. ඔයා ඒක ගොඩාක් මොලේ පාවිච්චි කරලා ඒ පැය 24 පාවිච්චි කරන්න ඕනේ. තව ඔයාගේ ලයිෆ් එකේ තියෙන චූටි දේවල් ගැන ඔයා ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ. ඔයා සතුටු වෙන්න ඕනේ. උදේට දීපු තේක, ඉරේලිය, ඔයා උස්ම ගන්නවා. ඔන්න ඔය සේරම මැජික්. ඔයාගේ ගමන වෙනස්. යුනීක්. අනිත් කෙනෙක්ගේ, ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ ගමනේ පරීක්ෂණ 10ක් වුණත් ඔයාගේ පර්ට්නර්ෂිප් එකත් එක්කවත් ඒක කම්පෙයාර් කරන්න. ඒ තරම් ඔයාගේ ගමන යුනීක්. ඔයා හුස්ම ගන්නවා. ඔයාගේ හાર્ට් බීට් එක ඇහෙනවා. ජීවිතේ ඔයාව චූස් කරනවා. අන්න ඒකම ලොකු ජයග්‍රහණයක්. ඔයා grow වෙනවා. silently, slowly. ඒ growth හැම වෙලාවෙම පේන්නේ නැහැ. ඒක visible නැහැ. හැබැයි trust the process.
ඔයා ඔයාටම කරුණාවන්ත වෙන්න. අනිත් මිනිස්සු ඔයාට ට්‍රීට් කරන විදියට ඔයා ඔයාට ට්‍රීට් කරන්න ඕනේ නැහැ. ඔයා ඩිසර්විං. ඔයාට කරුණාවන්තකම ඩිසර්විං. ඔයා loved. ඔයා worthy. ඔයා enough. ඔයා තමයි ඔයාගේ ලොකුම ෆෑන්. නැත්තම් ඔයාගේ ලොකුම cheerleader. ඔයාම තමයි ඔයාට cheer කරගන්න ඕනේ. අද ඔයා යන ගමන් ඔයා ඔයාවම මතක් කරගන්න. මේ කණ්ණාඩිය ඉස්සරහා ඉඳන් ඔයා ආදරය කළේ වෙන කාටවත් නෙමෙයි ඔයාටයි. ඔයා ඔයාට ආදරේ. genuinely, deeply. So go shine baby. ලෝකය ඔයා එනකම් බලාගෙන ඉන්නවා.